රයිඩ් එකක් යන්න යන්නේ ඉතින් ස්ට්‍රොබෙරි ෆාම් එකට ඇවිල්ලා ඉන්නේ. මාර මීදුමක් තියෙන්නේ. අන්න වගේ තමයි තියෙන්නේ. සීතලයි යන්නේ වට්ට සීතලක් තියෙන්නේ. ඇවිල්ලා බලන්න ඕගොල්ලොත්. ini anak bidana abi yang kau jangan nanti ස්ට්‍රොබෙරි බලන්න. ස්ට්‍රොබෙරි බලන්න. කොහොමද මේක නදින්නේ අන්න හන්දන්න එක ගන්නවා. ඇටි කර කර ඉන්නේ උඹට අපි දෙන්න ඉස්සරහ යන්න තියෙන්නේ. ඇටි කර කර ඉන්නේ යා උඹට ඔය කෑල්ල කාලා දුන්නා හරි පොඩි අදරන්නේ අවුලන්නේ මම කවන්නේ. මේ කියන්නේ අවුලන්නේ. ජීතිතෙන් මලගහ ඉදන්නේ මූණත් ඒ කඩගන්න සීපල් දාගත්තනේ අන්තිමට තමයි ආතල්. යරේ පතවුරු ජොලියක් යනවා ස්ට්‍රොබෙරි ෆාම්. ස්ට්‍රොබෙරි බලන්න. අයියෝ හොඳට. අපි කලින් කොච්චර ගස්ස අද ගස්ස ඕනේ අපලෝඩ් එනවා මේ සිරියපාද වෙනවා සප්තකන්‍යා වෙනවා සෙට් එකක් වෙනවා අර්ථාබල් ටික මාස 3 අර්ථාබල් දැන් මීදුමට ගහලා තියෙනවා එන්න මේ වගේ අර්ථයක් තමයි දෙන්න බාරේ ඔෆ් රෝඩ් එකක් දැකීමක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට දාන වැස්ස සිදුතල මේ විතර වඩා යන පාර වයිනේ මේ විතර වඩා යන සාමාන්‍යයෙන් රුබා කට්ටිය උගක් කට්ටිය වෙජිටබල් එක තමයි යූස් කරන්නේ. අපි මේකෙන් දාන්න හදන ජෑම් එකක්. සාමාන්‍යයෙන් රුබා එක උගක් කට්ටිය ඔය ජූස් එක දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙජිටබල් එක තමයි යූස් කරන්නේ. සාමාන්‍යයෙන් බ්ලඩ් අඩු කට්ටියට බ්ලඩ් අඩු. මේ විදිහට හදන්නේ. කියන්නේ එල්ලෙන් දාන්න තියෙනවනේ.
ඒක කෝබක් දාලා කප්පුවට පැනුනම තමයි හිටවන්නේ. බේතුල් තියෙනවා. ස්ට්‍රෝබෙරි වලට මේ ක්ලයිමේට් එක ගන්න මේ ඔක්කට අවුව තියෙන ක්ලයිමේට් එක. මේවා ගහලා තියෙන්නේ අවුව වටනවා හීට් එක ගන්න. රස්නේ ගන්න. හීට් එකට තමයි ගෙඩි රස කරගන්නේ. හැබැයි අවුවේ සීතල තමයි ගෙඩි හැදෙන්නේ. මැඩම් පායනකොට තමයි සීතල වැඩි වෙන්නේ. මේ වහිනකොට සීතල නෙමෙයි ඕන ස්ට්‍රෝබෙරි වලට පායන සීතල. සාමාන්‍ය ස්ට්‍රෝබෙරි පැලයක් හිටවලා මාස දෙකක් යනවා ගෙඩි හැදෙන්න. මාස දෙකකින් පස්සේ දිනපතා ගන්නවා රුත්තා. ස්ට්‍රෝබෙරි ඔෆ් සීසන් කියලා එකක් නැහැ. පරණ පැල තිබ්බොත් කොහොමද ඔෆ් සීසන් තමයි. අලුත් පැල වලට ඔෆ් සීසන් එකක් නැහැ. සාමාන්‍ය හොඳ ක්ලයිමේට් අනිත් ප්‍රධාන පැල 3500ක් තියෙනවා. කිලෝ 15ක් 20ක් ගන්න. මේ වහින ක්ලයිමේට් එකම කිලෝ 10ක් තමයි විතර කැඩෙන්නේ. අසන්න අඩු වෙනවා. මේකේ සර් පොළ වැඩි වුණොත් ගෙඩි ප්‍රමාණය අඩු වෙනවා. කිලෝ 20ක් ගන්න එකේ කිලෝ 10ක් 5ක් තමයි කැඩෙන්නේ. හීට් එක නැත්තම් ගෙඩි රස නැහැ. අවුව නැත්තම් ගෙඩි රස කරගන්න බෑ. සීතල නැතුව ගෙඩි හැදෙන්නේ. වතුර නැතුව පැලි හැදෙන්නේ. වතුර වැටෙන්නේ නැත්නම්. මේක ගොම් පොරයි අලුමි දාලා තියෙන අපි අලුත් කමෙට තමයි කොහොපත් එකේ තමයි දැන් දාන්නේ. අපි දෙපැත්තලා තියෙන මීමැස්තෝ කියන ගන්න පරාගෙන ඉන්නවා. අපි ඕගනික් තමයි යන්නේ. අපි කිමිකල් ගහන්නේ. අපි දිලීරයක් හදනවා සර් තෙල් ගහනවා. බොරු කියන්නේ නැහැ. කියන්නේ කොළමෙන්නේ දෙයොත් එන්නේ තෙල්යක් ගහනවා. අපි තෙල් ගහන්නේ දිලීරයක් හදලා. ඒකට අනිවාර්යෙන් වියප්ත වෙන්න බෑ. සාමාන්‍ය මීමැස්සෝකින් තමයි පරාගෙන කරගන්නේ. සාමාන්‍ය මීමැස්සෝම එන්නේ නැතිව අපි හෝමෝනයක් ගන්නවා. නැත්තම් අපි කිමිකල් ගහන්නේ. මේකේ වැරයිටිස් එක ස්විච් ආදි කියන්නේ මේක තමයි ග්‍රේඩ් A කියලා පැකේජ් මේකෙන් තමයි ජෑම් එක හදන්නේ. ජෑම් එක අස්ස කෙමිකල් දාන්නේ මාස 4යි කිරි පිටින් තමයි ජෑම් එක. වෙන ජෑම් වගේ පූල් අනමන දාන්නේ ස්ටෝබ් විතරේ දාන්න. අයිස්ක්‍රීම් එක ෆ්ලේවර් දාන්නේ ස්ටෝබ් විතරේ දාන්න. පොඩ්ඩක් කෙමිකල් කැට් කරන්නේ අපි ඕගොරික් විතර තමයි යන්නේ. අදිසිය තෙල් ගහුවොත් ගහන්නේ දිලීරයක් හදනොත් විතරයි. දැන් කෙමිකල් ගහන්නේ. ඉතෝනේ මලෙන් තමයි ගෙඩියක් එන නිසා මල පිපිලා ගෙඩියක් එන මාසයක් යනවා මාස දෙකක් අතුරු මාස 10ක් යනවා. ස්ටෝබෙරි ඕගනික් කියන්නේ ඔෆ් සීසන් එකක් නෑ. ඔෆ් වෙන්නේ පරණ බැල දීපුව තමයි ඔෆ් වෙන්නේ. අලුත් බැලවට ඔෆ් සීසන් එකක් නෙවෙයි. පොතේ ගන්න විජේ යන්න පුළුවන්. අපි මේලා ගෙඩි ගන්න දෙන්නේ. ස්ටෝරි ගෙඩියක් කරන පොතේ. විජේ යන ලස්සන පොතේ ගන්න. සාමාන්‍ය ස්ටෝර් බෙනිෆිට්ස් 10ක් තියෙනවා. ඇන්ටි ඒජන්ට් කැන්සර් කොලොස්ටරෝල් 10ක්. ඔයගෙලට පායනකොට තමයි සීතල වෙන්නේ. මේකේ ඕනස අවුවේ සීතල. මේක සීතලක් නෙවෙයි. පායනකොට තමයි අයිස් වැටෙන්නේ. නොවැම්බර් දෙසැම්බර් කියන්නේ හොඳ පායන කාලේ. විතරේ වයි ඉඳන්නේ. නොවැම්බර් දෙසැම්බර් කියන්නේ මේක පායන. අර දෙසැම්බර් මාස තමයි අලදා. ඉතින් මේ ඔන්න ඔහොමයි. ස්ට්‍රෝබෙරි පැල ටික බලන්න ආවේ. ඉතින් මේ තාම වෙන්නන්න ඉස්සරහට ගිහිල්ලා සුපිරිටින් පට්ට සීතලයි. Ini kaya है कुले खाना खाना kalau bang रस ini aja नहीं ah malah rasanya dan rasa बने terian kan dulu dan mana kan ये सीधा होता है emang kayak yang ada mampir apa kayak gini tino benar untuk kalian ඉතින් ඔයාලත් ස්ට්‍රෝබෙරි ගන්න එන්න නොරලිය આવුත් එහෙම फेस्टिवल की नगर है दिन कौन की मेरे तो बयान नहीं करती मना रुपया हार सी और कुछ करता है नहीं आरसी असली है फेस्टिवल के
ස්ට්‍රෝබෙරි ගෙඩිය සාමාන්‍යයෙන් ලොකු වෙන්න වතුර ගැටි වෙනවා. ඒක තියාගන්න පුළුවන් මැඩම් දවස් 5ක්. පොඩි දෙකක් වැඩිපුර තියාගන්න පුළුවන් ඊට වැඩි තියාගන්න බෑ. ඒක තියාගන්න ඕන මොන හරි තියාගන්න වෙන විදියක් තියෙනවා. ඉතින් දවස් 7යි පරිම තියාගන්න ඕන ෆ්‍රිජ් එකේ දවස් 2 3ක් තියාගන්න පුළුවන්. ඒකට අරන් යනවනම් සල්ලා අරන් යන්න ඕන අම්ම. ඉතින් අරන් ගියම ටංකල සවුත්. සාමාන්‍ය මේ කලේ 1500ක් තියෙනවා. කිලෝ 15ක් කට. සාමාන්‍ය පායන්න හොඳ පායන්න තමයි මේකේ අස්සන්න ගන්න. වහින කාලේට අස්සන්න ගන්න. ඔප්ටිසන් කියලා එකක් නැහැ හැබැයි. ඔප්ටිසන් කියනවා නම් සාමාන්‍යයෙන් පරණ කල තියාගෙන තමයි ඔප්ටිසන් කියන්නේ. ස්ටෙබිලෝට සාමාන්‍යයෙන් YouTube වල මාස 3ක් යනවා කියනවා ගෙඩිය හැදෙන. මාස 3 වට්ටා ගෙඩියද මාස 2කමාරෙන් කැඩෙනවා. මාස 2කින් අනිවාර්යෙන් මාස 2කින් කැඩෙනවා. මාස 3ක් කැඩෙන්නේ නැහැ. මම ඒක දැක්ක දැක්කා YouTube එකේ මාස 3ක් යනවලු ගෙඩිය හැදෙනවා. මාස 3ක් යන්නේ නැහැ ගෙඩිය හැදෙනවා. මාස 2කින් ගෙඩිය හැදෙනවා. හරි ක්ලයිමේට් එක තියෙන්න ඕනේ නෑ ඕන ක්ලයිමේට් මාස 2කින් කැඩෙනවා. කොහොමද ඒක මාස 2කින් කැඩෙනවා. වට්ටා ගෙඩිය මාස 2කමාරෙන් යනවලු කැඩෙනවා. නෝර කිසෝ දිනනවා ගෙඩිය හැදින්නේ ගෙඩිය මෙච්චරයි ඇත්තනේ එනවා ඇවිල්ලා ඉන්නවා කියලා කියනවා අපි නම් දැක්කේ නෑ හැට ඒක බඩේනකෝ කියනවා සර් ගස් ගලවගෙන ඒවා එකතු කරන ලොරි වලනේ ගේන්නේ එතකොට මේ ගහේ මම දැකලා නෑ දෙක සුකිනි එක සර් සුකිනි එක කිලෝ කාලේ දෙක තමයි සැලඩ් වලට ගන්න. ග්‍රීන් එක තමයි සාමාන්‍යයෙන් උයලා කන්නේ වෙජිටබල් අප්පස් ජූස් කරන්නේ. බෝන්චි මාස 2කමාරෙන් කැඩෙන බෝන්චි. මේක රෙඩ් නැටිව මාස 1කමාරෙන් ගමන අයිස් මාස 2කමාරක් වෙනවා.